හලෝනේ ඔන්න ඉතින් අද අලුත් වීඩියෝ එකක් තමයි අරන් ආවේ. කලින් වීඩියෝ එකේ මම කියලා දුන්නා ඔයාලට පාඩම් සැලසුමක් ලියනකොට සැලකිලිමත් විය යුතු කරුණු ඒ වගේම මේ නිපුණතාවය ශ්‍රේෂ්ඨය සහ නිපුණතා මට්ටම උදාහරණ වශයෙන් කියලා දුන්නා. මේ වීඩියෝ එකේ කියලා දෙන්නේ ඉගෙනුම් ක්‍රම හා ක්‍රම ශිල්ප පිළිබඳව. ඉගෙනුම් ක්‍රම හා ක්‍රම ශිල්ප කියන්නේ අපි දරුවට උගන්වනකොට ඒක කුමන ආකාරයෙන්ද උගන්වන්නේ. ඒ කියන්නේ අපි ප්‍රශ්නයක් අහලාද නැත්නම් සාකච්ඡා කරනෙන්ද එහෙම නැත්නම් ක්‍රීඩාවක් මගින් කියලා දෙනවද නැත්නම් රංගන ක්‍රමයක් මගින් නර්තන ක්‍රමයක් මගින් මේ ඕනම යම් කියලා දෙන විදිය අපි දරුවට පාඩම කියලා දෙන විදිය තමයි ඉගෙනුම් ක්‍රම හා ක්‍රම ශිල්ප කියන්නේ. ඉතින් මේ ඉගෙනුම් ක්‍රම හා ක්‍රම ශිල්ප කොටස් කිහිපයක් තියෙනවා. ඒ කොටස් ටික මම ඔයාලට කියන්නම්. ඒ කොටස් ටික තමයි භූමිකා රංගන ක්‍රමය, ක්‍රීඩා ක්‍රමය, සාකච්ඡා ක්‍රමය, ප්‍රශ්න ක්‍රමය, ගායනා ක්‍රමය, කතන්දර ක්‍රමය, කණ්ඩායම් ක්‍රමය, ශ්‍රේෂ්ඨ අධ්‍යාපන ක්‍රමය. මෙන්න මේ වගේ කොටස් තමයි තියෙන්නේ. අපි මේ වලින් මොන විදියටද දරුවට පාඩම කියලා දෙන්නේ කියලා තමයි ඒ අදාළ පියවර ගාවට මේ ඉගෙනුම් ක්‍රම ශිල්පය ලියන්නේ. ඒ කියන්නේ අපි දැන් පාඩම් සැලසුමක් ලියනකොට අපි ඉගෙනුම් සැලසුමක් ලියනකොට ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය යටතේ වගුවක් තියෙනවා. එන්නේ වගුවේ මුල්ම එක පියවරනේ. ඊට පස්සේනේ ගුරු ක්‍රියාකාරකම. අන්නේ ගුරු ක්‍රියාකාරකම අපි උගන්වන දේ අනුව තමයි ඉගෙනුම් ක්‍රම ශිල්පය එන්නේ. ඊට පස්සේ දෙවෙනි එක ගුරු මේ ක්‍රියාකාරකම, තුන්වෙනි එක සිසු ක්‍රියාකාරකම, ඊට පස්සේ හතරවෙනි එක එන්නේ මේ ඉගෙනුම් ක්‍රම හා ක්‍රම ශිල්ප. අන්න ඒකට තමයි ඔය මං කියපු අය එන්නේ. ඒක මේ තමන් අපි උගන්වන විදිය දැන් හිතමුකෝ අපි ලොකු දොඩම් ගෙඩියක් පාට කරමු කියන එක ගමුකෝ. ඒකෙදි අපේ ගුරු ක්‍රියාකාරකම මුලින්ම වෙන්නේ දොඩම් ගෙඩිය හඳුන්වලා දෙන එක. ඒ කියන්නේ දොඩම් ගෙඩිය ලොකු දොඩම් ගෙඩියකුයි පොඩි දොඩම් ගෙඩියකුයි ගෙනල්ලා අපි මේ දෙක පෙන්වලා දරුවන්ගෙන් ප්‍රශ්න අහලා දරුවන්ට අපි ප්‍රශ්න අහලානේ හඳුන්වලා දෙන්නේ. අන්න එතන ඉගෙනුම් ක්‍රම හා ක්‍රම ශිල්පයට එන්නේ ප්‍රශ්නකරණය. අන්න ඒ වගේ ඊට පස්සේ මේ දෙවෙනි පියවරට අපි කරන්නේ දොඩම් ගෙඩිය එක්කෝ ලොකු දොඩම් ගෙඩිය පාට කරමුකම පාට කරලා පෙන්වනවා දරුවට. ලොකු දොඩම් ගෙඩියක් අපි පාට කරලා පෙන්වනවා. කොහොමද මේක පාට කරන්නේ? මේකේ පාට මොකද්ද? ඒ වගේ අපි පාට කරලා පෙන්වනවා. ඉතින් අන්න ඒ දෙවෙනි පියවරේ අපි කරන දේ තමයි ඉගෙනුම් ක්‍රම ශිල්පයට එන්නේ. ඒකෙදී අපි ලියන්නේ ආදර්ශනීය. ඒ කියන්නේ අපි දරුවට පෙන්වනවා මේක කරලා පෙන්වනවා කරන්නේ කොහොමද කියලා. අන්න ඒක තමයි ඒකට කියන්නේ ආදර්ශනීය. එතන තමයි ඒ දෙවෙනි පියවරේදී ඉගෙනුම් ක්‍රම ශිල්පයට එන්නේ ආදර්ශනීය. ඊට පස්සේ අපි තුන්වෙනි පියවරේදී කරන්නේ දරුවට දොඩම් ගෙඩි දෙකක් ලොකු එකකුයි පොඩි එකකුයි ඇඳලා දීලා දරුවට කියනවනේ අපි ලොකු දොඩම් ගෙඩිය පාට කරන්න කියලා. ඉතින් මේ ලොකු දොඩම් ගෙඩිය පාට කරනවා අපි දරුවව නිරීක්ෂණය කරනවා. දරුවට මඟ පෙන්වනවා කොහොමද මේක කරන්නේ. ඊට පස්සේ දරුවා කරන විදිය අපි බලාගෙන ඉන්නවා. ඉතින් අන්නේ තුන්වෙනි එකට එන්නේ ක්‍රම හා ක්‍රම ශිල්පයේ නිරීක්ෂණය. අපි කරන්නේ නිරීක්ෂණය කරන බලන් ඉන්නවා. ඉතින් අපි ඒක බලා සිටීම දාන්න නැතුව නිරීක්ෂණය කියලා දානවා. ඔන්න ඔය විදියට තමයි ඉගෙනුම් ක්‍රම හා ක්‍රම ශිල්පය එන්නේ. මං කිව්වා වගේ අර තීන ටිකෙන් අපි කරන දේ තෝරගෙන ඒවට අදාළ දැන් කතන්දරයක් මගින් කියලා දෙනවා නම් කතන්දර ක්‍රමය දාන්න පුළුවන්. ඊට පස්සේ ක්‍රීඩාවක් මගින් කියලා දෙනවා නම් ක්‍රීඩා ක්‍රමය දාන්න පුළුවන්. තව පියවර තුනටම ඉගෙනුම් ක්‍රම ශිල්පයේ එන්නේ නැති අවස්ථාත් තියෙනවා. සමහර වෙලාවට දෙකකට විතරක් එනවා. සමහර වෙලාවට පළවෙනි පියවරට විතරක් එනවා. ඒක අපි පාඩම් සැලසුම ලියන ආකාරයට තමයි ඒක එන්නේ. ඊට පස්සේ අපි බලමු මේ ඉගෙනුම් ආධාරක. ඉගෙනුම් ක්‍රම ශිල්ප වලට පස්සේ එන්නේ ඉගෙනුම් ආධාරක.
ඉගෙනුම් ආධාරක කියන්නේ අපි පාඩම උගන්වන්න ගන්න දේවල්. පාඩම උගන්වන්න දරුවට පාඩම උගන්වන්න අපි දොඩම් ගෙඩියක් ගන්න පුළුවන්. නැත්නම් දොඩම් ගෙඩියක රූප ගන්න පුළුවන්. මේ ඕනම දෙයක්. දැන් ලොකු දොඩම් ගෙඩියක් පාට කරමු. ඒ පාඩමට අපි දොඩම් ගෙඩිය වල රූප, දොඩම් ගෙඩි, ඊට පස්සේ පාට, A4 අන්න ඒව තමයි ඉගෙනුම් ආධාරක කියන්නේ. ඉගෙනුම් ආධාරක ගොඩාක් තියෙනවා. අපි පාවිච්චි උගන්වන්න පාවිච්චි කරන ඕනම දෙයක් ඉගෙනුම් ආධාරකයක් වෙනවා. කළු ලෑල්ලක්, දැන්වීම් පුවරුව, ඊට පස්සේ මේ චිත්‍ර ගණන, ඡායාරූප, රූප සටහන්, ඊට පස්සේ මේ තව අපිට ගීතත් ගන්න පුළුවන්. ඒවා ශ්‍රව්‍ය උපකරණ වෙනවා. ශබ්දපටි, ගීත, ඊට පස්සේ සත්තුන්ගේ හඬවල්, ඒ වගේ දේවල්. ඊට පස්සේ මේ තව අපිට නිර්දේශන විදියට ගන්න පුළුවන් ශාකපත්‍ර, මල්, ගෙඩි, කියන්නේ ඇත්ත දේවල්. ඒවත් ගන්න පුළුවන්. මේ අපි පාඩම උගන්වන්න ගන්න ඕනම දෙයක් ඉගෙනුම් ආධාරකයක් වෙනවා. එතකොට අපි ඉගෙනුම් ආධාරක තීරුවේ අපි උගන්වන්න ගන්න දේවල් තමයි. ඊට පස්සේ ඉගෙනුම් ආධාරක වලට පස්සේ තියෙන කාලය. ඒක ඉතින් අපි බෙදලා දාගන්න ඕන. තව කියලා දුන්නේ නැත්තේ මේ වගුවේ තියෙන සිසු ක්‍රියාකාරකම්, ගුරු ක්‍රියාකාරකම් මේව හදාගන්න පුළුවන්. මොකද අපි කරන දේවල් සහ ළමයා කරන දේවල්. ඊළඟ වීඩියෝ එකකින් මම ඔයාලට කියලා දෙන්නම්. අපි වගුව ඉවර වෙලා අන්තිමට 3ක් ලියන සමාලෝචනය, ඊට පස්සේ ඇගයීම හා ප්‍රතිපෝෂණය, පසු සටහන. මෙන්න මේ තුනට එන්නේ මොනවද කියලා ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම්. ගිහින් එන්නම්. බයි.